තමන්ගේ සමාජ මට්ටම් සමාජ තලය අම්මලා තාත්තලාගේ ජීවිතය නම් වෙනස් වෙන්නේ. හරිද? එහෙම අවස්ථා මාර ගාණක් නැහැ. තාම සුළු අවස්ථා ගාණයි තියෙන්නේ. ඔය ගොඩාක් ළමයි කරන දෙයක් තමයි ඒ වලින් පස්සේ අර නිකන් තෝරගන්න අර ඉන්ෂුරන්ස් ඒජන්ට් කෙනෙක් වගේ වෙන්න ජොබ් මේ විශේෂයෙන් කොළඹ පැත්තේ ළමයි. එහෙම තෝරගෙන මේ මිනිස්සු කන කට්ට දැක්කම යකෝ පට්ට අපරාධිනේ මූ මේ කට්ට දුන්නා නම් ඒ වලට කලින් මූ අද කොතනද කියලා මට හිතිලා තියෙනවා. මේ ඔපචුනිටිස් වල කියලා නිම කරන්න බෑ මේ වැදින වාසිය. ඒක මොකක් හරි කැම්පස් එකට ගිහලා ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ ඔපචුනිටි එක හරියට ගන්න. සමහර කාලවලදී එහෙම වෙනස් වෙන්නේ නැහැ. ඒ කාල තමයි ආතල් ගන්න තියෙන කාලය. ඇත්තටම. ඒ කාලය තමයි ආතල් ගන්න තියෙන කාලය. සමහර කාලවලදී මහන්සි වුණොත් 5 ගුණයක් 6 ගුණයක් වෙලා රේට් එකකින් ජීවිතේ වෙනස් වෙනවා ඒකේ. අර විභාගයට කලින් තියෙන විනාඩියක වටිනාකම පට්ට වැඩි. විභාගයෙන් පස්සේ අර ජීවිතේ සමහර කාලයක් තියෙනවානේ වැඩි වටින දේවල් වෙන්නේ නැහනේ. දැන් උදාහරණයක් විදිහට ඔයා හිතන්න 6 වසරේ ඉඳන් 9 වසර දක්වා කාලය තුල ඔයා හොඳටම පාඩම් කරනවා මහන්සි වෙලා. වැඩක් නැහනේ. ඔයා වුණා සෙක්ෂන් ෆස්ට් වෙයි. දැන් කවුරු හරි ගණන් ගන්නවද මම 6 වසරේ සෙක්ෂන් ෆස්ට් කිව්වම? සමහර කාල කොච්චර මහන්සි වුණත් වැඩක් නැහැ. ඉතාම සුළු අවස්ථා කීපයක් තියෙනවා ජීවිතේ මිනිසෙක්ට හම්බෙන. ඒ කාලවල මහන්සි වුණොත් ජීවිතේමයි වෙනස් වෙන්නේ. තමන්ගේ සමාජ මට්ටම් සමාජ තලය අම්මලා තාත්තලාගේ ජීවිතය නම් වෙනස් වෙන්නේ. හරිද? එහෙම අවස්ථා මාර ගාණක් නැහැ. තාම සුළු අවස්ථා ගාණයි තියෙන්නේ. සමහර කාල දෙනා කොච්චර මහන්සි වුණත් දැන් ඔය බාන රස්සාව කරන දැන් හිතන්න ඔය සාමාන්‍යයෙන් ඔය මොකක් හරි ස්ථීර රස්සාවකට සෙට් වෙලා රුපියල් 50000කට 60000කට රස්සාව කරන බහුතරයක් ගොඩක් මහන්සි වෙලා රස්සාව කරා කියලා ඒ කාලේදී ජීවිතේ එහෙම ලොකු වෙනසක් වෙන්නේ නැහැ. උන්නම් හින්න මහන්සි වෙලා විභාගයක් ලියයි ප්‍රොමෝෂන් එකක් ඇවිල්ලා රුපියල් 5000ක් වඩිය වැඩි වෙයි. සමහර කාලවලදී එහෙම වෙනස් වෙන්නේ නැහැ. ඒ කාල තමයි ආතල් ගන්න තියෙන කාල. ඇත්තටම. ඒ කාල තමයි ආතල් ගන්න තියෙන කාල. සමහර කාලවලදී මහන්සි වුණොත් 5 ගුණයක් 6 ගුණයක් වෙලා රේට් එකකින් ජීවිතේ වෙනස් වෙනවා ඒකේ. තමන්ගේ ජීවිතේ විතරක් නෙමෙයි තමන්ගේ ජීවිතේ නෙමෙයි තමන්ගේ සමාජ තලය තමන්ගේ ආර්ථිකයේ සියලු දේවල් වෙනස් වෙනවා. හරිද? සියලු දේවල් වෙනස් වෙනවා. එහෙම කාල ජීවිත එක ජීවිත කාලයකට 2ක් 3ක් උපරිම තියෙයි. මේ වාට හම්බෙන හොඳම chance එක. දැන් හිතන්න මේකෙන් පස්සේ ඔය අවුරුදු 21ත් 25ත් අතර ගොඩාක් මොකක් හරි දෙයකට මහන්සි වුණා කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් වෙනවා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. අර අනුක්‍රමණය අඩුයි ඒකේ. ඒ නිසා විභාගයට කලින් ගෙවෙන විනාඩියක වටිනාකම කියලා නිම කරන්න බෑ. හින්න අවධානයෙන් ඉන්න. තාමත් මේ ගේම් එක හොඳට තියෙනවා. තාමත් මේ ගේම් එක ඇතුලේ ලකුණු ටාගට් කරලා වැඩ කරන්න පුළුවන්. මම කියන්න දැන් මේ වෙලාවේ මේ දවස් 29න් එක සබ්ජෙක්ට් එකකට දවස් 9ක් තියෙන වෙලාවේ මුළු සිලබස් එකම ආයි බලලා යාන්ත්‍ර විද්‍යාව මුලින් ඉඳන් පාඩම් කරලා F සමානයි මේ මුලින් ඉඳන් මේක ඒ තුනක් දාන්න එහෙම කරන්න බෑ. හැබැයි ලකුණු ටාගට් කරලා ලකුණු ගන්න පුළුවන් විදි තියෙනවා තාම මේක ඇතුලේ ගොඩක්. ලකුණු එකතු කර ගන්න පුළුවන් තැන් තියෙනවා. හරි? අන්තිමට එක ලකුණකට ගානේ පොඩි ගානේ දුකක් හිතෙනවා. හරිද? එක ලකුණක් නැති උනේ අපරාධේ. මේක නැති වුණා නම් මට ජැෆ්නා යන්න නැතුව ජපුරේ යන්න තිබ්බා. කියලා ඉඳන් හිතෙනවා. හරි? ඉසෙඩ් එක පොඩ්ඩ වෙනස් වෙන්නේ ලකුණෙන් ලකුණටනේ. ඒතකොට එක පොඩි තීරණයක් හින්දා ඊළඟ අවුරුදු 5 ගෙවෙන්නේ මෙතනද කියලා වෙනස් වෙන්න පුළුවන්. ලංකාවේ. සමහර විට මේ දෙකේමත් නැතුව වෙන කොහේ හරිද කියලා හිතන්නත් පුළුවන්. සමහරට කැම්පස් එක නෙමෙයි කුඹුරක වෙන්නත් පුළුවන්. නෑ මං කියන්නේ එහෙම කුඹුරක කියලා. يعني සමහර මිනිස්සු කියන්නේ මට හිතෙනවා දැන් ওই සමහරලාට අවුරුදු 22 23 සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ මහන්සි 23 24 ඒ වලින් පස්සේ අර ඔය ගොඩාක් ළමයි කරන දෙයක් තමයි ඒ වලින් පස්සේ අර නිකන් තෝරගන්න අර ඉන්ෂුරන්ස් ඒජන්ට් කෙනෙක් වගේ වෙන්න ජොබ් මේ විශේෂයෙන් කොළඹ පැත්තේ ළමයි. එහෙම තෝරගෙන මේ මිනිස්සු කන කට්ට දැක්කම යකෝ පට්ට අපරාධිනේ මූ මේ කට්ට දුන්නා නම් ඒ වලට කලින් මූ අද කොතනද කියලා මට හිතිලා තියෙනවා. ගොඩක් වෙලාවට මාව හම්බෙන්න එනවනේ එහෙම වුණාම. එතකොට මට හිතෙනවා අපරාධෙනේ මූ. පට්ට අපරාධෙනේ කියලා. ඒ නිසා ඒ අර ජීවිතේ මහන්සි වුණාට වැඩක් නැහැ. කැප කරාට වැඩක් නැහැ. කැප කිරීම ගානට කාලයත් එක්ක එකට බ්ලෙන්ඩ් වෙන්න ඕනේ. එකට මැච් වෙන්න ඕනේ. ඔපචුනිටි එකට තමයි කැප වෙන්න ඕනේ. ඔපචුනිටි එකක් නැති වෙලාවක් කැපෙලා වැඩක් නැහැ. ඒ නිසා මේක ඉතාම හොඳ ඔපචුනිටි එකක්. තාමත් ගේම් එකේ ලොකු ප්‍රමාණයක් වඩා ප්ලේ කරන්න පුළුවන් ඉස්සරහට මොන මට්ටමේ හිටියත් ඒ තුනක් දැන් ෂුවර් පිට තිබ්බත් අයිලන්ඩ් රෑන්ක් එක තව වැඩි කරගන්න පුළුවන්. ඒකෙන් තව වෙනසක් වෙන්න පුළුවන්. අර වෝඩින් සෙරමනි එකට ආවා දුලිත් හේරත් අර කප්පුරුක අයිතිකාරයා.
මම දන්නෙත් නෑ ඇත්තටම මේ මිනිස්සයා එහෙමයි කියලා. මේ මිනිස්සයා මාත් එක්ක එහා පැත්තේ ඉන්න ගමන් කිව්වා මේ මගේ අයිලන්ඩ් රෑන්ක් එක කීයද කියලා. මම කිව්වා මම 64 කියලා. ඒතර එයාගේ අයිලන්ඩ් රෑන්ක් එක 7 කියලා. හරිද? මැත්ස් වලින් ලංකාවේ 7 කියලා. මම දැනන් හිටියේ නෑ පොර එහෙම එකෙක් කියලා. ඊට පස්සේ මේ කිව්වා ඒතර මම මොරටු නෙමෙයිනේ මම රිසර්ච් කරලා බලුවා මොරටු කැම්පස් නෙමෙයිනේ ගිහිල්ලා තියෙන කියලා. නෑ මොරටුවට මුලින් ගියාලු. ඊට පස්සේ ස්කෝලර්ෂිප් එකක් හම්බුනාලු USA යුනිවර්සිටි එක කියලා software engineering ඉගෙන ගන්න. ඒ කාලේ මීට අවුරුදු 20කට විතර කලින් 20කටත් වැඩි කලින්. ඒතර ඒ වෙලාවේ USA ගිහිල්ලා software engineering ස්කෝලයක් හම්බ වෙනවා කියන්නේ මාර්ගය. ඒතර මේ මනුස්සයා එතන ඉන්න ගමන් Amazon වගේ කම්පැනියක් දැකලා Amazon වගේ කම්පැනියක් නැගලෙන එක දැකලා මෙහෙ ගිහිල්ලා කොට නැංගුවා kaproga.com එක. අර මේ opportunities වල කියලා නිම කරන්න බෑ මේ වැදින වාසිය. ඒක මොකක් හරි කැම්පස් එකකට ගිහිල්ලා ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ opportunity එක හරියට ගන්න. හරියට මහන්සි වෙන. අනිත් එක හිතන්නකෝ අම්මලා තාත්තලා මහන්සි වෙනකින් ඔයා තාම කොච්චරද මහන්සි වෙලා තින්නේ කියලා. මේ අම්මලා තාත්තලා ඔයා මෙතෙන්ට ගේන්න මහන්සි වෙච්ච එකෙන් ඔයාලා තාම 10%ක්වත් මහන්සි වෙලා නැහනේ. ඇත්තටම. ඔයාලා දවස් කීයද කියන්නකෝ උදේ පාන්දර 4ට හැරිලා තියෙන්නේ. ගණන් කරන්න පුළුවන් දවස් ගණන්නේ උදේ පාන්දර 4ට හැරිලා තියෙන අම්මලා තාත්තලා කීයක් ඔයාලා එක වසරේ ඉඳන් ඔයාලා ඉස්කෝලේ ගෙනියන්න පන්ති වල ගෙනියන්න ඒගොල්ලන්ට 7:50ක වැඩක් නැතුව උදේ පාන්දර 4ට හැරිලා ඇති ඔයාලා වෙනින්. ඔයාට පුළුවන් ද වෙන මිනිස්සෙක් වෙනින් උදේ පාන්දර 4ට හැරෙන්න එක දිගට දවස් ගණන්. හිතන්නවත් බෑනේ. ඔයාට ඔයා වෙනුවෙන්වත් ඒක කරන්න පුළුවන් ද බලන්නකෝ. ඒ හින්දා මේ දවස් 29 පට්ටම වැදගත් එක වැරද්දක්වත් කරන්න එපා මේ දවස් 29. තාම මේ හරියටම කරගත්තොත් මේ දවස් 29 සැලකිය යුතු ලෙස හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. දැන් හොඳ රිසල්ට් එකක් තිබ්බත් ඒක තව ගොඩක් වර්ධනය කරගන්නත් පුළුවන්. ඒ නිසා මේක නම් 29 කියන්නේ දැන් හිතන්න තව සතියක් ගියපු ගමන් 10 වෙනවා මේක. තව සතියක් එහා මෙහා වෙච්ච ගමන් 10 ගණන් වෙනවා මේක දවස්. පොඩි කාලයක්. හරි? ලොකු දෙයක් කරන්න පුළුවන් පොඩි කාලයක්.